ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයයි ලෝක ළමා දින ජාතික සැමරුම සංවිධාන කර තිබුණේ. මෙහිදී ලෝක ළමා දිනය වෙනුවෙන් මුල්දින කවරයක් සහ මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරුණා. ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් සඳහා පැවැත් වූ ගද්‍ය පද්‍ය රචනා සහ කෙටිකතා තරඟාවලියෙන් තෝරාගත් නිර්මාණ ඇසුරෙන් සකසන ලද ශේමභූමි නිර්මාණ ග්‍රන්ථයද මෙහිදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජනී සාවිත්‍රී පෝරරාජ් මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වනු ලැබුවා. මෙන්න මේ දරුවන්ගේ ජීවිතවලට අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් හිංසනයෙන් තොර සමාජයක් ලබා දෙන්න. මේ සමාජයේ පවතින විවිධාකාර අගතීන් වලින් පීඩා විඳි දරුවන්, ඒ අගතීන්ට ලක් වූ දරුවන් මෙම ආයතනගතව ඉන්නවා. මේ ආයතනගත දරුවන්ගේ නිර්මාණ වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඔවුන් තුල අර යටිසිතේ අවරෝධනය වෙලා තිබෙන සිතුවිලි කරලියට ගෙන එන්න. ජාතික ළමා දින සැමරුම පැවැත්වුණේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ පාසල් දූපුතුන් රැසකගේද සහභාගීත්වයෙන්. අපේ රටේ ජීවය සහ අනාගතය අපේ දරුවන් කියන එක මං හිතන්නේ මෙතන ඇවිල්ලා කතා කරන හැමෝම කියන දෙයක්. අපිට රජයක් හැටියට අවශ්‍ය වෙන්නේ ඒ කියන දේවල්, ඒ කියන කතා යථාර්ථයක් බවට පත් කරන්න. ඒ කියන්නේ ඇත්තටම ඔබට රට බාර ගන්න පුළුවන් විදිය රටක් නිර්මාණය කරන්න, ඒ රට බාර ගන්න පුළුවන් හැකියාව, පෞරුෂය හැදෙන්න පුළුවන් විදියේ පරිසරයක් නිර්මාණය කරන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ රටේ අනාගතය ඔබේ කියන ඒ වාක්‍යයට හෝ වචනයට සීමා වෙන්න නෙවෙයි. සුසන්දේශ නිවුස් YouTube නාලිකාව දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න.